මිනිස් ජීවිතේ හැමෝටම තියෙන එකම කුතුහලය තමයි මරණය. අපි හැමෝම මේ ජීවිතේට මේ ලෝකෙට ආදරය කරනවා. සිහින දකිනවා. අත්දැකීම් එකතු කරගන්නවා. හැබැයි මේ හැමදේම අවසාන වෙන තැනක් තියෙනවා. ඒ තමයි මරණය. මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ? මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කරලා තියෙනවා. මරණය කියන්නේ ජීවිතයේ අවසානයද? නැත්නම් අලුත් ආරම්භයක්ද? මේකට නිශ්චිත විද්‍යාත්මක උත්තරයක් නැහැ. ඒත් ලෝකෙ පුරා තියෙන විවිධ ආගම් මේ ගැන අදහස් ගොඩක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒවයින් කිහිපයක් ගැන බලමු. බුදුදහමට අනුව මරණය කියන්නේ මේ ජීවිතයේ අවසානයයි. මේ ශරීරය නැතිව ගියාට අපේ සිතුවිලි සහ කර්ම ශක්තිය තවදුරටත් ගමන් කරනවා. මේ කර්ම ශක්තිය නිසා නැවත නැවතත් අලුත් ජීවිතයක් ලැබෙනවා. මේක පුනරුත්පත්තිය කියලා හඳුන්වනවා. ඒ නිසා බුදුදහමේ මරණය කියන්නේ අවසානයක් නෙමෙයි. තවත් ගමනක එක් නැවතුම්පලක් විතරයි. ක්‍රිස්තියානි ආගමට අනුව මරණය කියන්නේ මේ භෞතික ශරීරයේ අවසානය. නමුත් ආත්මය සදාකාලිකයි. ඔවුන් විශ්වාස කරනවා මරණින් පසු ආත්මය ස්වර්ගයේ හෝ නිරයට යනවා කියලා. යහපත් ජීවිතයක් ගත කළ අය දෙවියන් එක්ක ස්වර්ගයේ සදාකාලිකව ඉන්නවා. ඒ නිසා ක්‍රිස්තියානි ආගමට අනුව මරණය කියන්නේ දෙවියන් එක්ක නැවත එකතු වීමක්. හින්දු දහම ගත්තොත් ඔවුන්ගේ විශ්වාසය බුදු දහමට ගොඩක් සමානයි. ඔවුන් විශ්වාස කරනවා ආත්මය නැවත නැවතත් උපදිනවා කියලා. මේක සංසාර චක්‍රය කියලා හඳුන්වනවා. ඔවුන්ට අනුව ආත්මය කිසිදා විනාශ වෙන්නේ නැහැ. අපේ කර්මය අනුව ඊළඟ ජීවිතය තීරණය වෙනවා. මේ චක්‍රයෙන් මිදෙන එක තමයි ඔවුන්ගේ එකම ඉලක්කය. ආගමික අදහස් වලින් පස්සේ අපි විද්‍යාව දිහා බැලුවොත් විද්‍යාවට අනුව මරණය කියන්නේ ශරීරයේ සියලු ජෛව ක්‍රියාකාරකම් නැවතිලා යන එකයි. මොළය ක්‍රියාවිලිත වෙනවා. හදවත නතර වෙනවා. මේක ජීවිතයේ සම්පූර්ණ අවසානයයි. විද්‍යාවට පුනරුත්පත්තියක් හෝ ආත්මය ගැන කිසිදු සාක්ෂියක් නැහැ. ඒ නිසා විද්‍යාව මරණය දකින්නේ ඊටාම සරල විදියට. ඒ තමයි ජීවිතයේ අවසානයේ විදියට. හැබැයි මේ ආගමික හා විද්‍යාත්මක අදහස් වලට අමතරව තවත් දාර්ශනික අදහස් ගොඩක් තියෙනවා. සමහර විශ්වාස කරනවා මරණයෙන් පසු කිසිවක් නැහැ කියලා. අපේ මතකයන් අපේ සිතුවිලි මේ ශරීරයත් එක්කම නැති වෙලා යනවා. සමහරු හිතන මරණය කියන්නේ අපේ ජීවිතයේ අරමුණ තේරුම් ගන්න තියෙන අවසාන අවස්ථාව කියලා. අපිට ලැබිලා තියෙන මේ සීමිත කාලය උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න ඕන කියලා. ඉතින් මරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියන එකට නිශ්චිත උත්තරයක් නැහැ. ඒක එක එක්කෙනාගේ විශ්වාසය මත හා ජීවන රටාව මත රඳා පවතින දෙයක්. සමහර විට මේ ප්‍රශ්නෙට උත්තරයක් නැති එකම වෙන්නේ නැති මේ ජීවිතේට තව තවත් වටිනාකමක් එක් කරන්න. මරණයෙන් පස්සේ මොනවා වුණත් මේ මොහොතේ ඔබ ජීවත් වෙන හැම තප්පරයක්ම වටිනවා. මේ ජීවිතය සතුටින් ගත කරන්න. අනුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙන්න. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ අපේ ක්‍රියාවන් විතරයි.